මම පහබී පන්තියේ මෙනුලි හිමෝද්‍යා ප්‍රථමයෙන්ම සිරස්තල. නැවත ඇනබී පාසල් වාරය. උත්තම බාලිකා සජීවී ප්‍රවෘත්ති විකාශයට එක්වීමට අවස්ථාව. අපදාවන්ට ලක් වූවන්ට දයාව දැක්වූ සුජාතාවියෝ. පාසල් දෙවන වාරයේ දෙවන අදියර අඟහරුවාදා ආරම්භ කෙරුණා. පැවති අයහපත් කාලගුණය හේතුවෙන් පාසල් ආරම්භය කල් තිබුණා. පාසල් ආරම්භයට පෙර පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් පසුගිය සෙනසුරාදා පැවැත්වුණා. ඊට පාසලේ දෙමාපියන් දායකත්වය සැපයූවා. ආයුබෝවන් සහකාර විද්‍යාපතිතුමියනි. ආයුබෝවන් පුතා. ආපදා තත්ත්වයෙන් පසුව පාසල නැවත ආරම්භ කළා. ඉදිරි දින කිහිපය තුළ පාසලේ වැඩ කටයුතු කෙසේද සිදුවන්නේ? ඔව් පුතා, මේ ආපදා තත්ත්වයට අපේ ප්‍රාථමික අංශයේ දරුවන් 26 දෙනෙක් පමණ මුහුණ දීලා ඉන්නවා. ඉතින් ඒ වගේම ප්‍රාථමික අංශයේ සියලුම දරුවන් පුංචි දරුවන්. ඉතින් මේ දරුවෝ මේ තත්ත්වය යටතේ පාසලට ආරම්භ කිරීමේදී පාසලට එනකොට මානසික තත්ත්වය වෙනදට වඩා ටිකක් වෙනස්. ඉතින් අපේ විදුහල්පතිනියගේ උපදෙස් සහ මඟ පෙන්වීම මත ප්‍රාථමික අංශයේ අංශ ප්‍රධාන ඇතුළු සියලුම ගුරු මහත්ම මහත්මීන්ගේ සහයෝගයෙන් විශේෂ වැඩසටහන් කිහිපයක් සංවිධානය කරලා තියෙනවා. මෙතෙන්දී අපිට ඉතාම වැදගත් මේ පුංචි දරුවන්ට සවන් දීම. ඉතින් අපි මේ සඳහා පුංචි දරුවන් එක්ක ගුරු මහත්ම මහත්මීන් ඉතාම සමීපව කටයුතු කරනවා. ඒකට අපි විනෝද ජනක ක්‍රීඩා, වින්දනාත්මක වැඩසටහන් පැවැත්වීමට අවස්ථාව සියලුම දරුවන්ට ලබලා දීලා තියෙනවා. ඒ වගේම වෙනද වගේ අපි විශේෂ කරුණු හඹා යන්නේ නැතුව ඊටාම සරලව සුහද සාකච්ඡා සමගින් ඒගොල්ලොත් එක්ක විශේෂ කටයුතු තහවුරු කරන්නත් පුංචි වැඩසටහන් සංවිධානය කරලා තියෙනවා. ඉතින් අපි හැම දෙනාගේම බලාපොරොත්තුව තමයි මේ පන්ති කාමරයට එන ප්‍රාථමික අංශයේ සියලුම දරුවන්ට මේ ව්‍යසන අවස්ථාවේදී වුණත් ඉතා ප්‍රීතිමත්ව පාසල් කාලය ගත කරලා නැවත නිවෙස් වලට යන්න අවස්ථාව උදා කරලා දෙන එක. ඒ සඳහා තමයි අපි අපේ පාසලේ ප්‍රාථමික අංශයේ ඉදිරි දවස් කිහිපයකට වැඩසටහන් සංවිධානය කරලා තියෙන්නේ. බොහොම ස්තුතියි සහකාර විද්‍යාපතිතුමියනි. ශ්‍රී ලංකාවේ ප්‍රථම බාලිකා පාසල් සජීව ප්‍රවෘත්ති විකාශය වන සියපත පුවත් සඳහා සොහොයුරියන් බඳවා ගැනීම මේ දිනවල සිදු කෙරෙනවා. ආයුධම් පත්‍ර ලබා ගැනීමේ අවසන් දිනය දෙසැම්බර් 31 වෙනිදා. අදාළ ආයුධම් පත මාධ්‍ය අංශයෙන් ලබාගත හැක. ප්‍රවෘත්ති නිවේදනය, කැමරාකරණය, සංස්කරණය, මැදිරි නිෂ්පාදන මෙන්ම පිටපත් සංස්කරණය ඇතුළු කාණ්ඩ කිහිපයක් යටතේ බඳවා ගැනීම සිදු කරනවා. ඊට අදාළ Google අයදුම්පත පාසලේ WhatsApp සමූහ මගින් ලබාගත හැක. වැඩිදුර තොරතුරු සියපත ප්‍රවෘත්ති අංශයේද ලබා ගැනීමේ අවස්ථාව දැන් තිබෙනවා. ආපදා තත්ත්වයේ හේතුවෙන් විපතට පත් වූවන්ට සහන සැලසීමට සුජාතාවියෝ එක් වුණා. ඊට ගුරු මණ්ඩලය අනර්ධයින කාර්ය මණ්ඩලය මෙන්ම දෙමව්පියන්ද දායකත්වය සැපයුවා. කොළඹ කලාපයේ අධ්‍යාපන කාර්යාලය වෙත වියලි ආහාර ලබා දීම සිදු කෙරුණා.
සහල් කිලෝ 500කට වැඩි ප්‍රමාණයක් ඊට අයත්. අපි සූදානම් ඔවුන්ගෙන් කෙනෙක්ට කතා කරන්නට. අපේ කොළඹ සුජාතා බාලිකා විද්‍යාලයේ සියපත ප්‍රවෘත්ති කණ්ඩායම මේ අතර සියපත ප්‍රවෘත්ති කණ්ඩායම ජාතික රූපවාහිනී සංවිධානය කළ නොසිදෙන දයා වැඩසටහනටද දායකත්වය සැපයූවා. අදට නියමිත පුවත් අවසන්. සුබ දවසක්. ආයුබෝවන්. A very good morning to you all. Welcome to the Siapata English News. I'm Gehansa Medmini Pereira from Grade 5B. First, the headlines. Reopening of the school term. Opportunity to join the country's first live news broadcast by a girls' school. Sujata students show compassion towards the victims of the disaster. Schools open on Tuesday for the second phase of the third school terms. The reopening of the schools had been postponed due to unfavorable weather conditions. Prior to the reopening, a Shramadana voluntary community work to clean the school premises was held last Saturday. Parents of the school contributed to this effort. The recruitment for the Siapata News, Sri Lanka's first live news broadcast conducted by a girls' school, is being conducted these days. The closing date of the update application form is December 31st. The reviewed applications can be obtained for the media unit. Recruitment will be carried out under several categories, including news reporting, camera operation, editing, studio production, and script editing. The regular Google application form can be obtained through the school WhatsApp groups. Further information can also be obtained from the Siapata News unit. Sujata students joined together to provide relief to those affected by the disaster situation. The academic staff, non-academic staff, as well as parents also contribute to this effort. Dry rations were donated to the Colombo Zonal Education Office. More than 500 kilograms of rice were included in this donation. අපි සූදානම් ඔවුන්ගෙන් කෙනෙක්ට කතා කරන්නට. අපේ කොළඹ සුජාතා බාලිකා විද්‍යාලයේ සියපත ප්‍රවෘත්ති කණ්ඩායම Meanwhile, the Siapata News team also contributed to the Nosidana Dayawa program organized by Jatika Rupawahini. That's all from Siapata News for today. Thank you and have a nice day.